එසේ ඩ්‍රීම් වීවේ යයි නරඹන ඔයාල වෙනුවෙන් මම ගියේ ගමේ අය යන්න එපා කියපු ඒ පාළු වලව්වට. එදා මහ ඝන කළුවරක් තිබ්බේ. අර පේන් තියෙන ඒ වලව්. ඔයාලා දැක්කද අර ගේ ඇතුලෙන් තියෙන තැඹිලි පාට එළිය? අවුරුදු 30ක් කවුරුත් නැති ගෙදරක කොහොමද එළියක් පත්තු වෙන්නේ? මම කොහොම හරි ස්තෝප්පුවට ගොඩ වුණා. දොරත් ඇරලා තිබ්බේ. මුළු ගේම කළුවරයි. එළියකට කියලා තිබ්බේ මගේ අතේ තිබ්බ ටෝච් එක විතරයි. එතන පුටුවේ තිබ්බ සුදුරේද්ද බිමට වැටුනේ හරියට කවුරු හරි එතන ඉඳලා නැගිටලා ගියා වගේ. මගේ ඇඟත් හිරිවැටලා ගියා මේ බිත්තියේ තිබ්බ චිත්‍රේ ඉන්න කෙනා. පන පිටින් මන් දිහා බලන් ඉන්නවා වගේ මට දැනුණා. මේ කළුවරේ කොරිඩෝර් දිගේ මං ඉස්සරහටම ගියා. මං ඉස්සරහට යද්දි දැක්ක එක දොරකට දන්වැල් දාලා වහලා තියෙනවා. හැබැයි ඒ දොර යටින් කැඩිලා. මම ඒදි දැක්ක තැඹිලි පාට එළිය ඇවිල්ලා තියෙන්නේ මෙතනින්. මොකද්දෝ මන්ද හේතුවකට මගේ ටෝච් එකත් නිකම්ම නිවුණා. මට තේරුණා ඒක ඇතුලේ කවුරු හරි ඉන්නවා වගේ. මේ සද්දෙ මගේ හද ගැස්ම ගොඩක් වැඩි කළා. මං ඒ ඇස් දෙකට දැක්ක දෙයින් මගේ කටට ආවේ බුදු අම්මෝ කියලා විතරයි. මං දිව්ව දිවිල්ල මටවත් හිතා ගන්න බැරි වුණා.